ප්‍රශ්න බලමු. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ which one of the following is not a disorder caused due to mutation in a single base in a DNA of a single gene. එතකොට මොකක්ද අපි mutation කියන්නේ කියලා ඉස්සෙල්ලා බලමු. mutation එකට අපි සිංහලෙන් කියන විකෘතියක් කියලා. එතකොට විකෘතියක් කියන්නේ මොකද්ද? DNA අලුපිළිවෙලේ මොකක් හරි වෙන වෙනසක්. එතකොට මේක වෙන්න පුළුවන් ස්වභාවික හේතු මත හරි බාහිර සාධක මත හරි වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මෙතන ලෙඩ කිහිපයක් දීලා දෙනවා. මොනවද දීලා තියෙන්නේ? සිකල් සෙල් ඇනීමියා, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, හීමොක්‍රොමැටෝසිස්, ඇල්සයිමර්ස් ඩිසීස්. හරිද? හරිද? එතකොට අපි ඊළඟට දැනගන්න ඕන දෙයක් තමයි මොනවද මේ DNA එකේ තියෙන බේසස් කියලා. මොකද දන්නවා ඇඩිනින් A, ගුවනින් G, සයිටෝසින් C, තයිමින් T කියලා තියෙනවා. එතකොට අපි බලමු මේ සිකල් සෙල් ඇනීමියා ඇති වෙන්නේ කොහොමද කියලා. එහෙනම් සිකල් සෙල් ඇනීමියා ඒ කියන්නේ සිකල් සෙල් ඇනීමියා කියන්නේ රෙඩ් බ්ලඩ් සෙල්ස් වල ෂේප් එක වෙනස් වෙනවා. තියෙන පුළුවන් ෂේප් එක නෙවෙයි බයිකන්කේව් ෂේප් එකක් නෙවෙයි ඒක සිකල් ෂේප් වෙනවා. හරිද? එතකොට ඒක වෙන්නේ මෙතන DNA එකේ වෙන මියුටේෂන් එකක් හින්දා. ඒ කියන්නේ ඇඩිනින් තියෙන්න ඕන එකක් ඇඩිනින් විදිහට බලන්න මෙතන GAG කියලා තියෙනවා. ඇඩිනින් තියෙන්න ඕන එකක් ඇඩිනින් වෙනුවට මෙතන තයිමින් ඇවිල්ලා රිප්ලේස් වෙනවා. GTG කියලා එන්නේ. ඒකට හැදෙන්න ඕනේ ග්ලූටමික් ඇසිඩ් එක. හැබැයි හැදෙන්නේ වැඩි. එතකොට මේක මියුටේෂන් එකක්. මේක මියුටේෂන් එකක් හින්දා ඇති වෙන ලෙඩක්. එහෙනම් මේක නෙමෙයි උත්තරේ. ඊළඟට cystic fibrosis. මෙතන අහන්නේ not a disease කියන්නේ. ඒතර මෙතන cystic fibrosis CFTR කියලා කියන්නේ. මෙතනත් වෙන්නේ මියුටේෂන් එකක්. ඒ කියන්නේ ගුවනින් තියෙන ඕන එකක් ඇඩිනින් වලින් රිප්ලේස් වෙනවා. එහෙනම් මෙතනත් වෙන්නේ මියුටේෂන් එකක්. මෙතනත් විකෘතියක් වෙන්නේ. එහෙනම් මෙතනත් එකක් නෙමෙයි උත්තරේ. හීමොක්‍රොමැටෝසිස් ඒක තියෙන්නේ එතන සබ්ස්ටිටියුෂන් එකක් තියෙන. කියන්නේ ගුවනින් එක ඇඩිනින් එකක්. ගුවනින් එකක් තියෙන ඕනකට ඇඩිනින් වෙනවා. මෙතනත් එතකොට මියුටේෂන් එකක් සිද්ධ වෙනවා. එහෙනම් මේ විස්තර තුනම නෙමෙයි උත්තරේ. එහෙනම් D එක තමයි උත්තරේ ඇල්සයිමර්ස් ඩිසීස් එක. ඇල්සයිමර්ස් ඩිසීස් එක මේ හැදෙන්නේ එක සිංගල් බේස් මියුටේෂන් එකක් හින්දා නෙමෙයි. එක බේස් එකක් මියුටේෂන් එකක් නැත්නම් එක බේස් එක වෙන විකෘතියක් හින්දා නෙමෙයි. කියන්නේ G එකක් A වෙලාවත් A එකක් T වෙලාවත් එහෙම එකක් හින්දා නෙවෙයි. ඒකෙන්ද මෙතන ඉස්සර විදිහට මේක ඊට වඩා කම්ප්ලෙක්ස් චේන්ජස් ටිකක් වෙන්නේ. එක බේස් එකක් නෙමෙයි. මෙතන තියෙනවා not a single base change කියලා. එහෙනම් මෙතෙන් තේරෙන්නේ ඇල්සයිමර්ස් ඩිසීස් D එක තමයි උත්තරේ.